ජීවත් වේවා මගේ ආදරණීයවල හැම කෙනෙක්ටම. අද මම ගෙනාවේ කාලයක් තිස්සේ අත්හැරුණු ඇන්තෝරියම් පාත්තියකට අයම ජීවය දෙන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න. එදිනෙදා වැඩ රාජකාරී බහුලත්වය නිසා හෝ මොනියම්ම හේතුවකට අත්හැරුණු ඇන්තෝරියම් පාත්තියක් ආයෙම තිබුණාටත් වඩා ලස්සනට ජායම ලබා ගන්නට පුළුවන්. විශේෂත්වය තමයි අද මේ සඳහා කිසිදු වියදමක් නැතිව තමයි මම මේ දේවල් කළේ. පොල්ලෙලි පවා කපා ගත්තේ අපිම. ඉතින් කිසිදු මුදලක් වියදම් නොකර වඳ වෙලා යන්න තිබුණ ඇන්තෝරියම් න්‍යායකට දුන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඒ වගේම සති 6කින් එයාලගේ දැන් වර්ධනය කොහොමද කියලා මං ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් බෙදා ගන්නවා. ඉතින් ඒ නිසා වීඩියෝ එක තැනකවත් ස්කිප් නොකර දිගටම රැඳෙන්න. මේ දකින්න ඇන්තෝරියම් නම් අපේ අම්මා ගෙදර ගියපු දවසක තමයි මේ සාත්තු එයාට මම කරලා දුන්නේ. මේ දකින්න ඇන්තෝරියම් පැලවල මුල් සහිත කඳන් පස් මාර්ගයෙන් ඉහළටම අඩියක් එකමාරක් විතරම වැවිලා තිබුණා. ඒ තරම් උස කඳන් මගිනුත් නැවත පැල බෝ කර ගන්නට පුළුවන් වුණා. තිබුණු පොත් ප්‍රමාණයම පමණක් ප්‍රයෝජනයට ගත්ත නිසා මේ ඇන්තෝරියම් වල රොක්කට් එක තමයි මම අම්මට ආයෙම පොත් කරලා දුන්නේ. ඒ වගේම මේ සඳහා මම මාස ගණනාවක්ම දියාගිය පොල්ලෙලි වලින් දවස් ජලයේ පොඟවලා පහවදා ආයෙම හොදලා තමයි මේ විදිහට අම්මත් එක්ක මංගල් දෙකක් පමණ ඉන්න වැලිවලට කපලා ගත්තේ. පොල්ලෙලි පෙඟෙන්න තියලා කැපුවාම කපන්න හරිම පහසුයි. ඉඟවලා නැති සාමාන්‍ය වියලි පොල්ලෙලි කපනවට වැඩිය. බලන්නකො මාධ්‍ය සමහර පොට්ටවල අතරින් දෙකක්වත් නැති තරම්. වලින් මම මේ පැල මාධ්‍යෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ගත්තා. පහළ මුල් ටික මේ විදිහට තියාගන්න හේතුව මම ඉදිරියේදී කියන්නම්. ඉතින් වීඩියෝත් එක්ක දිගටම රැඳෙන්න. ව්‍යාපාරික වශයෙන් නොවන ගෙදරක ලස්සනට ඇන්තෝරියම් වවන ඔයාලට නැවත සරුබවින් වැඩිම පැල ගහනයක් ලබා ගන්න පුළුවන් ක්‍රමය තමයි මෙන්න මේ ටොප් කට් එක නැවත හිටුවීමට ගැනීම. මේ වෙලාවේදී මම හොඳටම පරණ පොල්ලෙලි ලබා ගත්ත නිසා පිළිරනාශක කැපුම් ස්ථානයේ ආලේප කළේ නැහැ. සරුබව අඩු පැලවලට ලෙඩ තිබුණ නැත්නම් ඔයාලට මෙන්න මේ විදිහට පැල කරගන්න ලේසියෙන්ම පුළුවන්. විලරනාශකයක් නැත්නම් ලිපේ දරාංගුරු කැබැල්ලක් ගලක අතුල්ලලා දරාංගුරු පවුඩර් එක ඔයාලට පිටවන ඇන්තෝරියම් කඳේ කැපුම් ස්ථානයේ ආලේප කරලා ගන්නත් පුළුවන්. මම ඔයාලට මගේ කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා මාධ්‍ය ඉහළට මුල් මතුවලා නම් මුල් වැහෙන්න මාධ්‍ය එකතු කරන්න කියලා. මොකද පසේ තියෙන පෝෂක පැලයට ලබා ගන්නේ මුල් වලින් නිසා. ඉතින් මාධ්‍යෙන් වහන්න බැරි තරමටම මුල් පද්ධතිය මාධ්‍යෙන් ඉහළට අඩිය ඉහළට ඇවිත් නම් ඔයාලට මේ විදිහට ආයෙම ලස්සන ඇන්තෝරියම් යායා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති පහළ මුල් සහිත කඳන් ටික විසිකරේ අපරාධනේ කියලා. ඔයා විකිණීම සඳහා ඇන්තෝරියම් කරනවා නම් කඳ කැබලි දිරාගිය පොල්ලෙලි තට්ටුවක් මත හරස් අතට අතුරලා ඒ කැබලි වගේම මුල් ටික වැහෙන්න ඉහළුණුත් පොල්ලෙලි තට්ටුවක් අතුරලා 100%ක් සෙවන ස්ථානයක තියලා තියන්න. මාස කිහිපයකින් අලුත්ම පැල ඔයාලට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ වෙලාවේ ඔයාලට අපි හිටවන්න ගන්න ටොප් කට් එකේ වැඩි පත්‍ර ඉවත් කරන්න මේ වෙලාවේදී යන්න එපා. ඒ වගේම අලුත් මුල් වලට හානි කරන්න යන්නත් එපා. ඒ වගේම මේ টොප් කට් එකේ කැපුම සඳහා තියුණු පිහියක්, කතුරා, පේපර් කටර් එකක් භාවිතා කරන්නට පුළුවන්. කරද්දී අලුතින් පොට් ගන්න පුළුවන් නම් টොප් කට් ටික අලුත් පොට් වල හිටවලා පොට් එකේ තියෙන කඳ කොටස පොට් එකේම තියන්නටත් පුළුවන්. එහෙම වුණාම අතනින් පැල ගොඩක් ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙම කරන්න නම් පොට් එකේ උඩටම තියෙන මුල් සහිත කඳ කොටස මාධ්‍යෙන් යට කරලා මාධ්‍යෙන් ඉහළට කඳ අඟල් එකමාරක් පමණ තියලා තියන්න. ඉහළට තියෙන වැඩි කඳන් කැබලි කොටස කපලා ඉවත් කරගෙන මම කලින් කියපු විදියට පොල්ලෙලි මාධ්‍යක අතුරලා තියලා තියන්න පුළුවන්. ඒ වගේම පොල්ලෙලි අතුරන කඳ කැබලි වලට තෙතමනිය හොඳින් ලැබෙන විදියට සිසිල් තියන්න. ඒ වගේම ජලය තෙතමනේ රැඳිලා තියෙන විදිහට අනිවාර්යයෙන්ම යොදන්න. ඉතින් අද මේ වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතුනේ? මේ වගේ අත්හැරුණු වගාවක් ඔයාලට තියෙනවා නම් පුංචි කමෙන්ටුවක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝෙන් පුංචි මහත් ප්‍රයෝජනයක් ඔයාලට ලැබුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ තවත් කෙනෙකුට ෂෙයා කරන්න. ඒ වගේම පුංචි ලයික් එකකුත් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මෙන්න මේ විදිහට පැල ටික හදාගෙන අපිට පුළුවනි 100%ක් සෙවන ස්ථානයක මාස එකමාරක් දෙකක් විතර තියලා සාමාන්‍යයෙන් 80%ක් පමණ හෙවන තියෙන 120ක් පමණ සූර්යාලෝකයේ ලැබෙන තැනක මේ ඇන්තෝරියම් ටික ස්ථිරවම තියලා තියන්න. දැන් ඉතින් ඔයාලට ගැටලුවක් ඇති රළු වැලි ඇන්තෝරියම් සඳහා ඕමනා නැද්ද කියලා. වාණිජ මට්ටමේ ඇන්තෝරියම් පවන අය රළු වැලි සහිත පොල්ලෙලි වලින් පැල වැවුවත් ගෙදර තියෙන පොල්ලෙලි වලින් පමණකුත් අපිට ලස්සන ඇන්තෝරියම් යායක් හදාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි සරලයි
සරලයි පාසුයි. මං ඔයාලට කියවනේ මේ টොප් කට් ටික හදලා 100%ක සෙවන ස්ථානික තියන්න කියලා. එයාලව සාමාන්‍ය මට්ටමට පැමිණුණාට පස්සේ අපිට ස්ථිර ස්ථානික තියන්න පුළුවන්. ඒ වෙලාවෙදී ඔයාලට පුළුවන් ප්ලස් කැටපොහොර වර්ගයක් මේ පොට් වලට යොදන්න. ඒ වගේම ඒ කැටපොහොර පිළිබඳ වීඩියෝස් මං කලින් කරලා තියෙනවා. ඒව බැලුවොත් එහෙම ඔයාලට පුංචි අයිඩියා එකක් ගන්නට පුළුවන්. නමුත් කවදාවත්ම මේ විදිහට টොප් කට් එක නැවත හිටුවීමේදී ඔස්මොකට් හැරෙන්නට වෙනත් කිසිදු කැටපොහොරක් භාවිතා කරන්නට එපා. ඔයාලට මේ টොප් කට් එක හිටුවද්දිම ඔස්මොකට් දාන්න පුළුවන් වුණා. අනිත් කැටපොහොර දමන්නට පුළුවන් වෙන්නේ මේ පැලය ආයම ප්‍රකෘති භාවයට පත් වුණාට පස්සේ. ඔන්න ඉතින් අන්තෝරියම් පැල ටික කලින් තිබුණ විදියයි දැන් යාලා ඔලෝස්සගෙන ආයම ජීවිතය උපද්දවන විදියයි දැන් ඔයාලට වෙනස දැනේවි. පුංචි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න මම අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි කරන්න. ඉතින් ඔන්න ගිහින් එන්න. ඔයාලගේ පුංචි පැටවෝ එක්ක සතුටෙන් පරිස්සමින් ආදරෙන් ඉන්න. එහෙනම් ඔන්න ගිහින් එන්න.